පන්දුවයිම නවත්තනු ලැබුවා. ඔව් දැන් එය තාක්ෂණික දෝෂය නිසා පිටියේ සිටි විනිශ්චයකරු නොදැවුණු ක්‍රීඩකයෙක් හැටියට සටහන් කළා. පන්දු 4කින් ලකුණු 15ක් ලබා ගත යුතුයි. ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4යි දාසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමට ප්‍රබල උත්සාහයක. තවත් ලකුණු 4ක් 44යි දාසුන් ශානක ශ්‍රී ලංකාව 166යි කඩලු 6යි. මැනවින් ස්ථානගත කරා කව ප්‍රදේශයේ ඉහළින් මෙල්ල කරා ලකුණු 4ක්. ඒ අනුව පන්දු 3කින් ලකුණු 11. පන්දු 3කින් ලකුණු 11. මේ ප්‍රේක්ෂකයන් පුදුම වින්දනයක්, පුදුමාකාර වින්දනයක් ලබනවා. පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රීඩා මේ රිචඩ්සන් අනස්කල ස්වභාවයෙන් යුතු තමාගේ සීමාවට යන්නේ. අවසන් පන්දු 15 තුල ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 48ක් 19.2ක වේගයක් රඳවාගෙන සිටිනවා. කේන් රිචඩ්සන් තවත් ලකුණු 4ක්. තවත් ලකුණු 4ක්. ලකුණු 6ක්ද ඉහළින් පන්දු ඇදියේනේ ලකුණු 6යි. විශිෂ්ටයි. විශිෂ්ටයි. ශ්‍රේෂ්ඨයි. රිමෙම්බර් ද නේම් දසුන් ශානක අර්ධ ගන්න. මෙන්න තරගය සමවන අවස්ථාව. නායකත්වයේ ඉනිම මේ තරග තුනේදීම ඔහුට දොස් පවරනු ලැබුවා බොහෝ දෙනෙක්. නමුත් ඔහු අවශ්‍ය වෙලාවට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය බලාපොරොත්තු වෙන වෙලාවේ ඔහු ජයග්‍රහණයකට උර දෙමින් සිටිනවා. තවත් එක ලකුණක් පමණයි. අලංකාර ලොෆ්ටස් ස්ප්‍රේ ඩ්‍රයිව් පහරෙන් ලකුණු 6 ලබාගෙන තමාගේ ආර්ධ ශතකය සම්පූර්ණ කරගන්නවා. මේ ලසිත් මාලිංග ප්‍රීතියෙන් නිපිල ගොස් තිබෙනවා. ඒ වගේම ජාලිය මතක් කරන්න ඕනේ පන්දු 3කදී ඔහු පන්දු 3ක් ලබා ගන්න පන්දු 11ක් වැය කරා. නමුත් අවසානයේදී ප්‍රතිඵලය ඔහු ලබා ගැනීම සිටිනවා. තව එක කඩවීමක් පමණයි පසු කරන්න තිබෙන්නේ. සුබපැදීම සාමිකගේ සුබපැදීම නායකයාට දැන් එක ලකුණ කපා හරින්නේ. පන්දු රකින්නන් හැඳවනවා නායක අරන් පෙන්ච් ආර්තියේ සීමාව වෙත. මේ පෙන්චේ මොහොනේ 50 වල ස්වභාවය. සියලුම ක්‍රීඩකයන් එක් ක්‍රීඩකයෙක් පමණයි සිටින්නේ හතරේ සීමාව අසල. තීරණාත්මක පන්දුව. කේන් රිචඩ්සන් පන්දු යවන පිටිකරුවා නායක දසුන් ශානක උපදෙස් ලැබෙනවා කේන් රිචඩ්සන්ට. පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ 35000කට අධික ප්‍රේක්ෂකයන් මේ උද්දාමයට පත් වූ ප්‍රේක්ෂකයන් මෙන්න අවසන් පන්දුව තීරණාත්මක පන්දුව. ජයග්‍රහණය ලබා ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම. ප්‍රබල ඕස්ට්‍රේලියාව ලෝක ශූර ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින්